ආයිවන් අද කතා කරන්න හිටිය වෙන මාතෘකාවක් අපි ඒක පොඩ්ඩක් කල් දාලා ඊයේ ජනාධිපතිතුමාගේ මාධ්‍යංශ පැත්තෙන් ආපු ආරංචියක් ගැන කතා කරන්න තමයි මේ හදන්නේ. මේක මම හිතන්නේ මේ ශ්‍රී ලංකාවේ මොන ආගමක් නියෝජනය කරත් මොන ජාතියක් නියෝජනය කරත් මොන විදිහේ පොඩි කොට්ටාශයක් නියෝජනය කරත් ඒ කිසිම ජනතාවක් මේ ක්‍රියාවලිය අනුමත කරයි කියලා. ඒ තමයි ජනාධිපතිතුමා තීරණය කරලා තියෙනවා ජාතික රූපවාහිනිය නැතුව අවුරුදු චාරිත්‍ර සමරන්න. ඇයි එහෙම තීරණය කරන්නේ? මොකද්ද ප්‍රශ්නේ? අහුවොත් නම් කියයි සල්ලි ඉතුරු කරන්න තමයි කියලා. හැබැයි ඒක පිටිපස්සේ තව කතා ගොඩක් තියෙනවා. අපිට තේරෙන විදිහට. ඒ වගේම ඊයේ ශ්‍රී දළදා ප්‍රදර්ශනය සම්බන්ධව මාධ්‍ය සාකච්ඡාවක් තියෙනවා. ඒකෙදිත් කරුණු රාශියක් හෙළිදරව් වෙනවා. ඒ නිසා අපි මැතිවරණ කොමසාරිස්තුමායන් අහනවා ඇයි මේ ශ්‍රී දළදා ප්‍රදර්ශනය පිළිබඳව ඔබතුමා නිහඬ කියලා. මේ කාරණා දෙක අද කතා කරමු. වැඩසටහනට යන්න කලින් අපි හැමදාම කියනවා වගේ SL Leaders channel එක subscribe කරන්න, bell icon එක press කරන්න. ඒ වගේම පහලින් තියෙනවා අපේ දුරකථන අංක, WhatsApp අංක, Facebook pages, මගේ Facebook profile එකේ link එක, ඒ වගේම WhatsApp channel එක, WhatsApp group එක මේ හැම දෙයක් එකම එකතු වෙලා සාක්ෂි සාධක තර්ක එක්ක පදනම් වෙච්ච අතීතයේ වර්තමානයේ අනාගතයේ යා කරන මේ දේශපාලන සංවාදයත් එක්ක එකතු වෙන්න කියලා අපි ඔයාලට ඉතාම ගෞරවයෙන් ආරාධනා කරනවා. අපි යමු ස්ටාර්ට්. බෞද්ධ දින දර්ශනයට අනුව බක් මාසයේ සූර්යයා මීන රාශියෙන් මේෂ රාශියට ගමන් කිරීම අපි අලුත් අවුරුද්ද කියලා හඳුන්වනවා. මේක සිංහල බෞද්ධ ජනතාවත් හින්දු ජනතාවත් උත්සවශ්‍රීයෙන් සමරන සංස්කෘතික උත්සවයක් මේ ලංකාවේ. ඒ වගේම තමයි ශ්‍රී ලංකාවේ තියෙන ඉතාමත්ම වැදගත් සහ වැඩිම ජනතාවක් සහභාගී වන රාජ්‍ය අනුග්‍රහය සහිතව මෙතෙක්කල් පැවැත්වුණු උත්සවය තමයි සිංහල දෙමළ අලුත් අවුරුද්ද කියලා කියන්නේ. දෙමළ ජනතාව මේකට කියන්නේ පුත්තාණ්ඩු කියලා. මේ සිංහල දමිළ අලුත් අවුරුද්ද අපේ කලාව එක්ක පවා හරි බැඳීමක් තියෙනවා. ගීත රචනා වෙලා තියෙනවා. ඔබ දන්නවා අවුරුද්ද දවසට රූපවාහිනී හෝ ගුවන්විදුලියේ දැම්මොත් සද්දෙමකෝ අවුරුද්ද ඇවිල්ලාද නේ? එරමුදු මල් පිපිලා අපේ රංගවල බලකායේ සින්දු ටික මේ අවුරුදු කාලේ හිනාවයන් රාලේ මේ වගේ සංස්කෘතිය සහ කලාව එක්ක බැඳිච්ච ඉතාමත්ම ප්‍රබල උත්සවයක්. ඒ වගේම ක්‍රීඩා ගත්තොත් අවුරුදු ක්‍රීඩා කියලා වෙනම තියෙනවා. තවමත් ගම් වලට ගියාම පංචකෙලිය, ඔලිද කෙලිය බලන්න පුළුවන්. දැන් අපේ පොඩි ළමයි ෆෝන් වලින් ගේම් ගැහුවට අපේ පුංචි කාලේදී අපි ඕවා තමයි කරේ අවුරුද්දට. හැබැයි මේක රූපවාහිනිය විකාශය වෙන්නේ නැහැ කියලා කියපුවා මොකද්ද ඔයාලට හිතුනේ? මම හිතන විදිහට මේ සිංහල අවුරුද්ද ඉතාමත්ම වැදගත් වෙන්නේ හැමෝම පවුලක් විදිහට, නෑදෑයෝ විදිහට, ගමක් විදිහට අපි මාසයක් වගේ ප්‍රමාණයක් ඇත්තටම සමරන උත්සවයක්. ඒ මාසෙ තුල අපි නෑදෑ ගමන් බිමන් යනවා නේ? අවුරුදු උත්සව තියෙනවා. එක වෙලාවකට නැකත් සිදු කරනවා. ඒ ජාතියක් විදිහට සමරන උත්සවයක් තමයි මේ සිංහල අවුරුදු උත්සවය. ඔයාලට මතක ඇති මේ පවුලක් කියන කාරණේ ගත්තාම ආහාර අනුභව කරන නැකතේදී ගෙදර ගෘහමූලිකයා ගොඩක් වෙලාවට තාත්තා විසින් පොල් තෙල් පහනක් පත්තු කරනවා. අම්මා විසින් සුබ දිශා බලන හැමෝටම කවනවා. මේ වගේ විවිධාකාර චාරිත්‍ර ගොඩක් තිබ්බා. අම්මා ලිදෙන් ගේන කලගෙඩිය ගනුදෙනු කරලා ගෙදර උස්තැනක අවුරුද්දක් පුරා තියෙනවා. ඒ වගේමයි වැඩිහිටියෝ පොඩි අයට දෙන බුලත් කොලේ උතලා දෙන පොඩි මාරු කාසිය ගනුදෙනු කරන්න. ඒවා සෑහෙන කාලයක් පොඩි දරුවෝ ගාව තියෙනවා. නැත්නම් ඒවා කැටේට යනවා. මේවා අපි සංස්කෘතිය විදිහට බැඳිච්ච තැන්. ඒ වගේම ඒකෙදි ඊටාත්ම විශේෂයෙන්ම ගන්න පුළුවන් සහෝදර සහෝදරියන්ට පවා වදිනවා වැඩිහිටිනම්. මල්ලිලා විසින් අයියලාට අක්කලාට වදිනවා. අපි තාමත් අපේ වයසට ගිහිල්ලා අලුත් අවුරුද්දට ගියාම අපේ අක්කලාට වදිනවා. මේවා තවමත් මේ ලංකාවේ සංස්කෘතියක් විදිහට එන පුරුදු. ජනාධිපතිතුමා රූපවාහිනිය නැතුව මේ සමරන්න හදන්නේ ඒ වගේ සංස්කෘතික අතින් වැදගත් වෙච්ච තාමත්ම ප්‍රබල ජාතික උත්සවයක් කියන එක තමයි මගේ මතය. ඒ නිසා අපි ජනාධිපති ආර්යාවගෙන් ඉල්ලා සිටිනවා ඔබතුමිය එතුමාගේ බිරිඳ විදිහට මේ රටේ සංස්කෘතිය, මේ රටේ ප්‍රෞಢත්වය, මේ රටේ ඉතිහාසය මේ ඔක්කොමත් එක්ක බැඳිච්ච මේ උත්සවය මේ වගේ අමන තීරණයකින් බැහැර කරන්න එපා කියලා. අපි දන්නවා මොන දේ තිබ්බත් එදාට මිනිස්සු රූපවාහිනිය දිහා බලලා රාජ්‍ය නායකයා මේක කරන්නේ කොහොමද කියලා බලන් ඉන්නවා. අපි දන්නවා චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මැතිණිගේ කාලේ, මහින්ද රාජපක්ෂ මහත්තයාගේ කාලේ, මහින්ද රාජපක්ෂ මහත්තයා නම් පෙරදුනත් කාල්ටන් එකේ අවුරුදු සමරනවා පෙන්නනවා. එතකොට මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ කාලේ, රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ කාලේ, ගෝඨාභය රාජපක්ෂ මහත්තයාගේ කාලේ මේ හැමෝම අවුරුදු හරි ලස්සනට ජාතික උත්සවයක් විදිහට සැමරුවා. මේ සංස්කෘතියට පහර ගහන්න දෙන්න එපා. අපි මේ ජනාධිපති ආර්යාවගෙන් ඉල්ලන්නේ. ජනාධිපතිතුමා ඔබතුමියව කොහෙටවත් එක්ක යන්නේ නැහැ. මෙලෝ දෙයක් කරන්නේ නැහැ කියන කාරණේ අපිට තේරුම් ගන්න බෑ. නිකන් යන වාහනේ පැත්තකින්
ඉඳවගෙන ගියාම රටේ වියදම් වැඩි වෙනවද? එහෙම නැත්නම් ඔබතුමියව තැනකට ගෙනියන්න එතුමා කැමති නැද්ද? එහෙම නැත්නම් ඔබ දෙපළ අතරේ මොන හරි පෞල් ප්‍රශ්න තියෙනවද? ඒව අපිට අදාළ නැහැ. අපි රටේ පුරවැසියෝ විදියට අතිගරු ජනාධිපතිතුමාගෙන් සහ ජනාධිපති ආර්යාවගෙන් ඉල්ලා සිටින්නේ මේ ලැජ්ජ නැති වැඩේ කරන්න එපා. සමස්ත සිංහල බෞද්ධ සහ හින්දු ජනතාව බලන් ඉන්නවා ඔබ මේ රටේ සංස්කෘතියට, ඔබ මේ රටේ සදාචාරයට, ඔබ මේ රටේ ප්‍රෞಢත්වයට දෙන වටිනාකම කොච්චරක්ද කියලා. ජාතික රූපවාහිනිය ආපු දවසේ ඉඳන් සහ වෙනත් පෞද්ගලික නාලිකා බිහි වෙච්ච දවසේ ඉඳන් ඒ හැම නාලිකාවක්ම මේ රටේ රාජ්‍ය නායකයාගේ සිංහල අලුත් අවුරුදු චාරිත්‍ර විකාශය කරා. ජනාධිපතිතුමනි, පවුල එක්ක සමරන්න බැරි නම් තලවත්ත කාර්යාලයට හරි ගිහිල්ලා කරුණා කරලා මේ රටේ සංස්කෘතියට තැනක් හදලා දෙන්න, ඉඩක් හදලා දෙන්න, අවකාශයක් හදලා දෙන්න. ඒක රකින්න. ඔබතුමා ජනාධිපති කරපු ලක්ෂ 68ක ප්‍රාර්ථනාවත් ඒක තමයි. හැබැයි ජාතික රූපවාහිනියත් එක්ක සමරන්නේ නැහැ කියලා ජනාධිපතිතුමා කිව්වට ජනාධිපතිතුමා අයවැය කතාවේදී ඔක්තෝබර් මාසයේ ජාතික උත්සවයකට මුදල් වෙන් කරනවා. ඒ සංස්කෘතික අමාත්‍යාංශ වැය ශීර්ෂයේ සංස්කෘතික ඇමතිතුමා කරපු කතාවේදී ඔහු විසින් කියනවා දේදුණු සමාජයකට මේ රට යවන්න ඕන කියලා. ඒකද ඕන? අපි දන්නවා දේවදුණු කියපුවාම පහුගිය දවස්වල කතා බහ වෙච්ච LGBTQ එහෙම නැත්නම් තේරෙන සිංහලෙන් කිව්වොත් සමලිංගික, සංක්‍රාන්ති ලිංගික, විකෘති ලිංගික මේ අයගේ සමාජය කියලා, දේදුණු සමාජය කියලා අපි අර්ථ දක්වන්නේ. ඒ වගේ සමාජයකට මේ රටේ ඉඩක් නැහැ මහත්තයෝ. ඒ නිසා ඔබතුමන්ලා හැම වෙලාවෙම කියපු විදිහට ජනමතයේ තේරුම් ගන්න. මේ රටේ සංස්කෘතිය විනාශ කරන්න, මේ රටේ සංස්කෘතියට ලබා දුන්නු රාජ්‍ය අනුග්‍රහය නැති කරලා දාන්න. මේ රටේ ජනතාව ඔබතුමන්ලට ජනමතයක් දුන්නේ නැහැ. ඔබතුමන්ලට දුන්නේ ඒක රකී කියලා. ඔබතුමන්ලගේ විවිධ මැති ඇමතිවරු ඒ කාලේ බෝගහ කියන්නේ වැඩකට නැති ගහක් කිව්වට, මේ රට සිංහල බෞද්ධ රටක් නෙවෙයි කියලා කිව්වට මිනිස්සු ඉවසලා ඡන්දෙ දුන්නා ඔබතුමන්ලා මේව රැකගනී කියලා. අපි ඒ කාලෙත් කිව්වා ඔබතුමන්ලා මේක රකින්නේ නැහැ කියලා. ඇත්ත. අපි දැන් කියන්නේ ඔබතුමන්ලා මේව රකින්නේ නැහැ තමයි. අනේ දෙයියනේ, අර ඡන්දෙ දුන්න ලක්ෂ 68 ගැන හිතලා හරි කරුණා කරලා මේ සංස්කෘතිය, සදාචාරය, ප්‍රෞಢත්වයේ ඉතිහාසය ආරක්ෂා කරන්න. අද රූපවාහිනිය නැතුව අවුරුදු සමරනවා කියන ජනාධිපතිතුමා පහුගිය දවසක නුවරට ගිහිල්ලා ශ්‍රී දළදා ප්‍රදර්ශනයක් පවත්වන්න අවශ්‍ය කටයුතු සූදානම් කරා. දළදා ප්‍රදර්ශනය කියන වචනේ ඇහිච්ච දවසේම ඊට පහුවදා අපි කිව්වා කාරණා දෙකක්. එකක්, ශ්‍රී දළදා වහන්සේගේ ආරක්ෂාව තහවුරු කරන්න. අපිට ෂුවර් නෑ මේ බෝම්බ ගහපු මිනිස්සු දළදා ප්‍රදර්ශනයක් තියලා මොනවා කරයිද කියලා. බටලන්දේ වාර්තාව ඇතුළේදී පාර්ලිමේන්තු විවාද පේනවනේ. දළදා මන්දිරයට බෝම්බ ගැහුවා. කතරගම පෙරහැරට ගැහුවා. ඒ කට්ටියම තමයි අද පාර්ලිමේන්තුවේ ඉන්නේ. ඒක දැන් ඔප්පු වෙලා ඉවරයි මේ බටලන්ද විවාදයේදී. ඒ කට්ටියම නැගිටලා කියනවා අපි ඔව් මෙහෙම කරා තමයි රජය අපිව මර්ධනය කරා තමයි කියලා. එහෙම කට්ටිය හින්දා තමයි අපි කියන්නේ ශ්‍රී දළදා වහන්සේගේ ආරක්ෂාව තහවුරු කරන්න කියලා. ඒ වගේම අපි කිව්වා මේක මැතිවරණ ගුණ්ඩුවක් වෙනවා කියලා. මැතිවරණ ජයග්‍රහණයක් වෙනුවෙන් ශ්‍රී දළදා වහන්සේව අවභාවිතා වෙනවා කියලා අපි ඉතා පැහැදිලිව කිව්වා වැඩසටහනක. අපි අදත් ඒ වෙනුවෙන් පෙනී ඉන්නවා. මේ තියෙන්නේ කෘෂිකර්ම පශු සම්පත් ඉඩම් සහ වාරි මාර්ග අමාත්‍යවරයා මහනුවර හාරිස්පත්තුවේදී පහුගිය දවසක ප්‍රකාශ කරනවා ජනතාවට දළදා වහන්සේ දකින්න ලැබෙන්නේ ජනාධිපතිතුමා හින්දා. මේ තමයි මැතිවරණ වේදිකාවට ශ්‍රී දළදා වහන්සේ ගේන හැටි. මෙච්චර කාලයක් කිසිම නායකයෙක් මේ වගේ තුච්ච වැඩක් කරේ නැහැ. මේ වගේ පහත් වැඩක් කරේ නැහැ. මේ වගේ නින්දිත වැඩක් කරේ නැහැ. ඊයේ තිබ්බ මාධ්‍ය සාකච්ඡාවක්. ඒකට සහභාගී වුණා අස්ගිරි මල්ලතු පාර්ශවයේ නායක ස්වාමීන් වහන්සේලා. ඒ වගේම බුද්ධ ශාසන සංස්කෘතික සහ ආගමික කටයුතු අමාත්‍ය හිනිදුම සුනිල් සෙනවි මැතිතුමා, ඒ අමාත්‍යාංශයේ ලේකම් WP සේනාධීර, ඒ වගේම මහනුවර අතිරේක දිසාපති ලලිත් ඇටම්පාවල මහත්තයා, මහනුවර නගර සභාවේ නාගරික කොමසාරිස් ඉන්දිකා කුමාරි අබේසිංහ මහත්මිය, රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් හර්ෂ බණ්ඩාර මහත්තයා මේ ඔක්කොම සහභාගී වෙලා තිබ්බ ප්‍රවෘත්ති සාකච්ඡාවේදී මල්වතු පාර්ශවයේ නියෝජ්‍ය ලේකකාධිකාරී නම කියන්ට අවසරයි පූජ්‍ය මහවැල්ල රතනසාර හාමුදුරුවෝ ප්‍රකාශයක් කරනවා මේ ශ්‍රී දළදා ප්‍රදර්ශනය ගැන සාවද්‍ය ප්‍රකාශ කරනවා සමහරු, ඒ වගේමයි මිත්‍යා මත පතුරවනවා සමහරු, ඊට විරුද්ධව පොලිස්පතිතුමාට පැමිණිල්ලක් කරා. අවසරයි නායක හාමුදුරනේ, වැඩක් වෙන්නේ නැහැ. අමුවේම ශ්‍රී දළදා වහන්සේ අවභාවිතා කරලා අදටත් සල්ලි එකතු කරලා තමන්ගේ ගිණුමට දාගත්ත මිනිස්සු අපි මේ ගැන අපේ වැඩසටහනකදී කිව්වා. අදත් නිදැල්ලේ ඉන්නවා. කැබිනට් මාධ්‍ය ප්‍රකාශක නලින්ද ජයතිස්ස ඇමතිවරයා කැබිනට් මාධ්‍ය සාකච්ඡාවේදී මාධ්‍යවේදීන් අහ ප්‍රශ්න වලට උත්තර දීලා කිව්වා ඔහුට විරුද්ධව නීතිය ක්‍රියාත්මක වෙයි කියලා. අද වෙනකන් නීතිය ක්‍රියාත්මක වෙලත් නැහැ. අපේ ආමුදුරනේ ඒ පුද්ගලයාට පොලිස් ආරක්ෂාවක් දීලා තියෙනවා. එහෙම තමයි මේ ආණ්ඩුවේ හැටි. ඒ නිසා මහානායක ස්වාමින් වහන්සේලා විදිහට ඔබ වහන්සේලා මේ ශ්‍රී දළදා වහන්සේ ප්‍රදර්ශනය කරලා ඒක මැතිවරණ ව්‍යාපාරයකට
අවභාවිතා කරන්න ඉඩ දෙන්න. අපි ඇවිල්ලා වදින්න. අපි ඇවිල්ලා සාදු සාදු කියන්න. සාදු නාදයෙන් ගිගුම් දෙන්න. හැබැයි ඔබ වහන්සේලාට මේ සිංහල බෞද්ධයන්ගේ මුදුන් මල්කඩ වගේ තියෙන ශ්‍රී දළදා වහන්සේ ගැන පුංචි හරි ගරුත්වයක් තියෙනවා නම් භක්තියක් තියෙනවා නම් අපේ හාමුදුරනේ මැතිවරණ කොමසාරිස්තුමාට කියන්න ඡන්ද පහුවෙලා මේ දළදා ප්‍රදර්ශනය පවත්වන්න කටයුතු කරන්න නියෝග කරන්න කියලා. මේක සෙල්ලමක් නෙවෙයි. සිංහල අලුත් අවුරුදු චාරිත්‍රාත් බැහැර කරපු ජනාධිපතිවරයෙක් යටතේ ශ්‍රී දළදා ප්‍රදර්ශනයක් පවත්වන්න දළදා මාලිගාවේ බාරකාරීත්වය හිත හදාගන්නේ කොහොමද කියලා අපිට ප්‍රශ්නයක් තියෙනවා. සිංහල බෞද්ධයෙක් විදියට සහ ශ්‍රී ලංකාවේ අභිමානවත් පුරවැසියෙක් විදියට අපි ගිහිල්ලා හිටින්න.